හෙලෝ යාළුවනේ ඔන්න අද අපි අපේ ශික්ෂු පටව දෙන්නට බෙහෙත් දෙන්න යන්නේ. මෙන්න අයියා යනවා ඉස්සරහා සූඩිදු යනවා. එන්න අපේ පාරයන්දී අපිට හම්බ වෙනවා පොඩි ළමයි සෙල්ලම් කරනවා. දෙන්නව එක්කන් යන එක නම් ලේසි වැඩක් නෙමෙයි. දඟලනවා පාරට පයින්න හදනවා. අමාරුවෙන් තමයි අල්ලගෙන යන්නේ. අපි දැන් බෙහෙත් විදින්න යන තැනට ලං වෙලා ඉන්නේ. තව සුට්ට දුරයි. වහලා වගේ ක්ලෝස් කියලා ගහලා තියෙනවා. අප්පච්චි අද බෙහෙත් දෙන්න හම්බෙන්නේ නැද්ද කොහෙද? කෝල් එකක් දාලා බැලුවා නම් හරි. ඔන්න තව බල්ලෙක් අරන් ඇවිල්ලා තියෙනවා බෙහෙත් දෙන්න. කවුද යා? ශික්ෂක කෙනෙක්ද? කොමනේරියන්. කේන්ට තියෙන පුදුම විෂය. අන්න කේ. ડોක්ටර් එන්න තව ටික වෙලාවක් යයි වගේ. යාළුවනේ ඉතුරු ටික ගමු. තාම නෑ ડોක්ටර්. ඊට පස්සේ කේන්ද්‍ර කාලේ ගන්න. දැන් ඉතින් කාට ගන්න වෙන්නේ තව ටික වෙලාවක් ડોක්ටර් නේ. කොහෙද ඉතින් අපි කියන්නේ යාළුවනේ අපේ යාළුවනේ. මේ දෙන්නට බෙහෙත් දෙන්න තමයි යන්නේ. අපිට කීප දවසක් පරක් වුණා බෙහෙත් දෙන්න එන්න. ඒ වුණාට ඉතින් බෑනේ. යාළුවාට හරියට බෙහෙත් කෝස් එක බලලා කරන්න ඕනේ. නැත්නම් ඉතින් අපිට හොඳ පැටව ගන්න හම්බෙන්නේ නැහැ. මේ ඒ වගේම යාළුවා හොඳට බලා ගන්න ඕනේ. යාළුවා ලේසි නෑ බලන්න. බෙහෙත් එකේ දවස් දෙකක් පරක් වුණත් හරියන්නේ නැහැ. ඒක නිසා අපි ආවා. දැන් යන්න ඕනේ ඇතුළට. එක්කෙනෙක් ඉන්නවා. ආවට පස්සේ අපි යන්න ඕනේ ඇතුළට. ලියා කෙල්ල නම් බය නෑ. කේන් කොල්ල තමයි බය බෙහෙත් දෙන්න. තූ ගාලා කෑ ගහනවා. ලියා අද බෙහෙත් දෙන්න යන්නේ. බෙහෙත් දෙන්න යන්නේ. අපි ඇතුළට ගිහලා හම්බෙමු යාළුවනේ. ඊළඟ එක්කෙනා එළියට ආවට පස්සේ අපි දෙවෙනියට යන්න ඉන්නේ.
මේ තියෙන්නේ අපි බෙහෙත් විදින්න එන තැන. මහරගම ආවට අයට නම් බොල්ලස්ගමුව එන්න පුළුවන්. මෙන්න ඉන්නවා අයියා. බෙහෙත් විදින්නයි හදන්නේ. ඉතින් මේ සුදු කියලා තියෙන දෙන්නව. මෙතන මේගොල්ලෝ දෙන්න තියෙන බඩු මේ ඩොග් ෆුඩ් අපේද මේවා තියෙන අපි මේගොල්ලෝ ගෙනිච්ච කලින් පාර ඇවිල්ලා ඒ ටික හැමම තාම තියෙනවා. ඉතින් බිස්කට් එක මේක හොඳයි මේකට මේක දෙනවා ආසයෙන් තමයි මේ ගොඩාක් පොඩ්ඩක් එහෙනම් අපි බෙහෙත් දෙද්දි හම්බෙන්නේ මේ දැන් බලාගෙන ඉන්නවා මේ පැත්ත දැන් ඔය බයි ඉන්නේ බෙහෙත් විදින්න ඉතින් ගත්ත ඩොග් ෆුඩ් එකක් බඩු නම් තියනවා යාළුවගේ එන ගොඩක් දැන් තියෙනවා කෑම ජාති තියෙනවා යාළුවගේ සෙල්ලම් බඩු තියෙනවා හරි දැන් ඉන්න මෙයා ලොක්කෝ ඉතින් මම තාම මාස 3යි මෙයා මේ කීනේ යා ගොඩක් පාරයි එහෙම කියලා යනවා මේක මේගොල්ලෝ දෙන බිස්කට් එක මෙන්න මේකේ ඉවරලා තිබ්බේ මේක තව විටමින් එකක් තියෙනවා. ඊළඟේ පළ විටමින් එකක් ඒක දෙන්න ඕනේ. ඒක අපි ගද්දි මම වීඩියෝ එකක් ගන්න පෙන්නන්න.